ආයිබෝවන් කියලා පිළිගන්නවා අස්වැසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්වම අලුත් අස්වැසුම තොරතුරකට. ඉතින් ඔන්න අද වීඩියෝගේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මාර්තු මාසයේ අස්වැසුම දීමනාව සම්බන්ධයෙන් සහ පෙබරවාරි වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන්. ඉතින් නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයා පළවෙනි වතාවට අපේ වීඩියෝ එකක් බලන කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් මෙන්න මේ වගේ අස්වැසුම නවතම තොරතුරු එසැනින් බලා ගැනීමේ හැකියාව තියෙන අපේ නාලිකාව හරහා තමයි. ඒ හින්දා දැම්මම පල්ලෙහා පේන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි ඉතින් අනිවාර්යයෙන්ම හැමෝම channel එකට එකතු වෙන්න. ඒ වගේම ඔයාලට අස්වැසුම සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහෙන් comment කරගෙන යන්න. ඒවට උත්තර මම ඉදිරි වීඩියෝස් වලදී ඔයාලව දැනුවත් කරන්නම්. හරි ඉතින් අපි එකටම සාකච්ඡා කරමු පෙබරවාරි මාසයේ වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන්. ඉතින් වැඩිහිටි දීමනාව ඔයාලා දන්නේ නැති මාසයේ අන්තිම වෙනකොට තමයි ගිණුම් වලට බැර කරන්නේ. ඉතින් ඒ කියන්නේ වැඩිහිටි දීමනාව ලැබෙන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගිණුම් වලට බැර වුණාට පස්සේ. ඒ කියන්නේ 26 වෙනිදා තමයි රජයේ සේවකයන්ගේ වැටුප් ගිණුම් වලට බැර කරන්නේ. ඉතින් 26 වෙනිදාකින් පස්සේ 30 වෙනිදා දක්වා තියෙන කාලය ඇතුළත, ඒ කියන්නේ දවස් ඇතුළත, ඒ කියන්නේ 27 28 29 30 ඔන්න ඔය දින තුල ඇතුළත ඔයාලගේ වැඩිහිටි දීමනාව පෙබරවාරි මාසයේ වැඩිහිටි දීමනාව මෙන්න මේ මාසේ අන්තිම වෙනකොට ගිණුම් වලට බැර කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ කට්ටිය දානවා කියලා තියෙනවා. ඉතින් හරි ඉතින් අපි දැන් කතා කරමු මාර්තු මාසයේ අස්වැසුම දීමනාව සම්බන්ධයෙන්. ඉතින් මාර්තු මාසයේ අස්වැසුම දීමනාවත් ඔයාලට මෙන්න මේ මුල් සතියේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මාර්තු මාසයේ ඔයාලා දන්නේ නැති සිස්ටම් එකට, ඒ කියන්නේ සිස්ටම් එකට තමයි එකටම වැටෙන්නේ බැංකු ගිණුම් වලට වැටෙන්න කලින්. ඉතින් සිස්ටම් එකට වැටලා දවස් 3ක් විතර ගියාට පස්සේ තමයි බැංකු ගිණුම් වලට මුදල් බැර කරන්නේ අස්වැසුම ප්‍රතිලාභී මණ්ඩලය. ඉතින් ඔයාලට සිස්ටම් එකට 5 වෙනිදා 6 වෙනිදා 7 වෙනිදා 8 වෙනිදා ඔන්න ඔය දින තුල ඇතුළත ඔයාලට සිස්ටම් එකට මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මාර්තු මාසයේ 5 6 7 8 ඔන්න ඔය දින තුල ඇතුළත සිස්ටම් එකට වැටෙනවා. ඊට පස්සේ ඔයාලගේ දවස් 3ක් විතර තියලා 12 වෙනිදා 13 වෙනිදා වෙනකොට බැංකු ගිණුම් වලටම මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේවා මම හරියටම මේ දින වලටම වැටෙනවා කියලා කියන්නේ නැහැ. මොකද කියනවා නම් අස්වැසුම කියන්නේ විටින් විට වෙනස් වෙන දෙයක්. ඉතින් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරන්න තොරතුරු වෙනස් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම තොරතුරු වෙනස් වුණොත් ඔයාලව දැනුවත් කරනවා අපේ නාලිකාව හරහා. ඉතින් ඒ හින්දා නාලිකාවත් එක්ක දිගටම එකතුලා ඉන්න subscribe කරලා මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට share කරන්න. ඔයාලට අස්වැසුම සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහෙන් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.